ඕහිතවතුනි මේ වෙද්දී අපිට පුවතක් වාර්තා වී තිබෙනවා ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඉතා ශීඝ්‍රයෙන් පහළ යමින් පවතිනවා. විශේෂයෙන්ම ඊයේ දිනේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ළඟදීම යුද්ධය නවත්වනවා කියන මේ ප්‍රකාශත් එක්ක තමයි ලෝක වෙළඳපොලේ මෙම බොරතෙල් මිල ඉතා ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින්නේ. ඉතින් තවමත් අපි දන්නවා හෝමුස් සමුද්‍ර සංධිය අවහිර කරගෙනයි තියෙන්නේ. මේ හෝමුස් සමුද්‍ර සංධිය ඩොනල්ඩ් ට්‍රම්ප් යම් මොහොතක කිව්වොත් අපි යුද්ධය දැන් නවත්වනවා කියලා එතෙන් පටන් හෝමුස් සමුද්‍ර සංධියත් විවෘත වෙනවා. එයින් පසුව මෙම තෙල් මිල තවත් පහළට යනවා ඇතැයි අපි විශ්වාස කරනවා. අද තියෙන තත්ත්වය නම් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 86 දක්වා ඉතා ශීඝ්‍ර පහළ යාමක් වාර්තා වෙනවා. ඒ වගේම WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 87ක් දක්වා ඉතා ශීඝ්‍ර පහළ යාමක් වාර්තා වෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරන්නේ මේ ලෝක සාමය ඉදිරියටත් පවත්වාගෙන ගිහිල්ලා ට්‍රම්ප්ගේ මේ වියරු මානසිකත්වයෙන් මිදලා ලෝක සාමයට පැමිණිලා මෙම බොරතෙල් මිල තවත් පහළට ගිහිල්ලා ජනතාවට සහනයක් ලැබේවා යන්නයි අපේ ප්‍රාර්ථනාව.